එකවමත් එක ගමක දුප්පත් මිනිසෙක් ජීවත් වුණා. මෙයා කුලිය වැඩ කරලා තමයි තමාගේ පවුල ජීවත් කරේ. අම්මෝ නෝනේ අද නම් හරිම මහන්සි. අද ගොඩාක් වැඩ කරන්න තිබුණා. ඒක නෙමෙයි. පුතා කෝ? මහත්තයා පුතා සෙල්ලම් කරන්න කියා. දැන් එයි. මොකද්ද? මං එයාට කොච්චර කියලා තියනවද මේ ළමයි එක්ක සෙල්ලම් කරන්න යන්න එපා කියලා. අනේ මහත්තයා තරහ ගන්න එපා. මං එයාට කිව්වා යන්න එපා කියලා. එයා ඉතින් කියන දෙයක් අහන්නේ නෑනේ. ඒ වුණාට කමක් නෑ මහත්තයා. එයා දැන් එයි. මහත්තයා ඉන්නකෝ. එහෙම කියලා බෑ. ඔය සෙල්ලම් කරද්දි මොකක් හරි අනතුරක් වුණොත් එහෙම මං ටක් ගාලා ගිහිල්ලා පුතාව එක්කන් එන්නම්. ඉතින් තාත්තා පුතාව එක්කගෙන එන්න පුතාලා සෙල්ලම් කරන තැනට ගියා. පුතා දැන් ඔය සෙල්ලම් කරා ඇති. අනේ තාත්තේ තව ටිකක් වෙලා ඉඳලා එන්නම්කෝ. නෑ පුතා. දැන් සෙල්ලම් කරා ඇති. එන්න මාත් එක්ක ගෙදර යන්න. ඉතින් පුතා තරහෙන්ම තාත්තත් එක්ක ආයේ ගෙදර ගියා. අනේ අම්මේ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. හැම තිස්සෙම තාත්තා මගේ යාළුවෝ ඉස්සරහා මාව ලැජ්ජ කරනවා. අනික මං කොච්චර කියලා තියෙනවද තාත්තට මගේ යාළුවෝ ඉස්සරහට එන්න එපා කියලා. තාත්තගේ ওই මූණ දැකලා මගේ යාළුවෝ බය වෙනවා. එහෙම කියන්න එපා පුතා. ඒ පුතාගේ තාත්තා. මට තාත්තගේ මූණවත් බලන්න ඕනේ නැහැ. මම යනවා යන්න. අනේ මහත්තයා පුතා කියන දේවල් වලට හිත රිදව ගන්න එපා. අනේ නෑ නෝනේ. පුතා තාම පොඩීනේ. ලොකු වුණාම ඕවා හරියයි. මහත්තයා හැමදාම ওই කැටේට කීය හරි දානවා. ඕකේ දැන් කීයක් විතර තියෙනවද? රුපියල් 500ක් විතර. අනේ මහත්තයාගේ ඈ හොඳ කරගන්න නම් උල්ට වඩා ගාණක් වියදම් වෙයි. නෝනේ කවුද නෝනට කිව්වේ මම මේ සල්ලි එකතු කරන්නේ මගේ ඇහැ හොඳ කරගන්න කියලා. මම මේ සල්ලි එකතු කරන්නේ මගේ පුතාට හොඳට උගන්වන්න. පුතා හොඳට ඉගෙනගෙන දොස්තර මහත්තයෙක් වෙලා මගේ ඇහැ හොඳ කරයි. අනේ මන්ද මහත්තයා පුතා නම් මහත්තයත් එක්ක එච්චර හොඳින් නෙමෙයි ඉන්නේ. පොඩි ළමයිනේ නෝනේ. ඌව ලොකු වෙනකොට හරියනවා. නෝන බය වෙන්න එපා. ඔන්න පහවදා උදේම පුතා ඉස්කෝලේ යන්න ලෑස්ති වුණා. පුතේ මතක් කරලා මේ කෑම පෙට්ටිය අරන් යන්න. හොඳයි අම්මේ. තව එකක්. තාත්තා අද උදේම පොඩි වැඩකට ගියා. ඒත් තාත්තා ඔයාව ඉස්කෝලේට දාන්න එනවා කිව්වා. තාත්තා එනකම් පොඩ්ඩක් ඉන්න. අනේ අම්මේ මට නම් බෑ තාත්තව එක්කයි යන්න. තාත්තා මගේ යාළුවෝ ඉස්සරහා මාව ලැජ්ජ කරනවා. එහෙම කියන්න එපා පුතා. ඔයාට තාත්තා එනකම් පොඩ්ඩක් ඉන්න බෑද? අනේ බෑ අම්මේ මම යනවා. අනේ පුතා කොහොම ඉන්න? නෝනේ පුතා ලෑස්තිද? බලන්නකො මහත්තයා පුතා ගියා. ඒ මදිවට මේ කෑම පෙට්ටියක් දාලා ගිහිල්ලා. අනේ මහත්තයා මේ කෑම පෙට්ටිය පුතාට ගිහිල්ලා දෙන්න. ඇයි පුතා කලින්ම ගියේ? මහත්තයා හින්දා පුතාට ලැජ්ජ වෙනවලු. ඒ හින්දා පුතා මහත්තයාත් එක්ක ඉස්කෝලේ යන්න කැමති නෑ. එහෙනම් නෝනේ ඔය කෑම පෙට්ටිය දෙන්න මම ඉස්කෝලේට යන්නේ නෑ. ඔයා ඕක ගිහිල්ලා දෙන්න. අනේ මහත්තයා මට මේ ගෙදර කොච්චර වැඩ තියෙනවද? අනේ මහත්තයා ඕක ගිහිල්ලා දෙන්නකෝ. එහෙනම් නෝනේ ඕක දෙන්නකෝ. ඉතින් තාත්තා කෑම පෙට්ටියත් අරගෙන පුතාගේ ඉස්කෝලේට ගියා. මහත්තයා පහේ පන්තියේ තරිඳු පුතාට පොඩ්ඩක් එන්න කියනවද?
පොඩ්ඩක් ඉන්න මම එන්න කියන්නම්. අනේ තාත්තේ මං තාත්තට කොච්චර කියලා තියනවද ඉස්කෝලේ ගාවට එන්න එපා කියලා. මගේ යාළුවෝ දැක්කොත් එහෙම මාව ලැජ්ජ කරයි. අනේ තාත්තේ කරුණාකරලා මෙතනින් යන්න. අනේ නෑ පුතේ මම මේ ඔයාගේ කෑම පෙට්ටිය දීලා යන්න ආවේ. මට තාත්තා ගැන කෑමවත් මොනවත් එපා. අනේ කරුණාකරලා තාත්තා මෙතනින් යන්න. වෙන කවුරුවත් දකින්න ගනි. අනේ පුතේ මං හින්දා පුතා බඩගින්න ඉන්න එපා. කෝක දෙන්නකෝ. දැන් තාත්තා යන්න. ආයේ මෙහෙ එන්න එපා. අසරණ තාත්තා ආපහු ගෙදර ගියා. ඔන්න ඔය විදිහට කාලය ගෙවිලා ගියා. හැබැයි පුතා නම් පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ. පුතා උසස් පෙළ විභාගේ හොඳින් සමත් වුණා. සමත් වෙලා ඉංජිනේරු පීටියට තේරුණා. ඒ හින්දා බෝඩින් ගාස්තු වලටයි අනෙත් මේදන් වලටයි තාත්තට සල්ලි දෙන්න සිද්ධ වුණා. ඒ හින්දා තාත්තට කලින්ට වඩා දෙගුණයක් වැඩියෙන් වැඩ කරන්න වුණා. හැබැයි ඉතින් තාත්තට මේ කිසි දෙයක් කරදරයක් නම් උනේ නැහැ. මොකද තාත්තගේ උමනාවක් උනේ පුතා හොඳට ඉගෙන ගන්න එක ගැන. දවසක් තාත්තට එයාගේ පරණ යාළුවෙක්ව ගමේදී හම්බ වුණා. ආනේ මේ ගුණේ නේද? කාලෙකින් දැක්කේ. කොහොමද විස්තර? සෝමේ මං ඉතින් වෙනද වගේම කුලී වැඩක් කරගෙන තමයි ජීවත් වෙන්නේ. මගේ පුතත් දැන් විශ්වවිද්‍යාලෙන් ඉන්නේ. ඒ හින්දා ඉතින් වියදම් වැඩි. එහෙමද? මං ගාව නම් පොඩි අදහසක් තියෙනවා. ඔයා මේකට කැමති වෙයිද දන්නේ නැහැ. මගේ කඩවල් දෙක තුනක්ම ওই විශ්වවිද්‍යාලේ හරිය තියෙනවා. මං ඕන්නම් ඔයාට ඒ කඩේකින් රස්සාවක් අරන් දෙන්න. ඒ වගේම ආටයි නෝනටයි ඉන්න තැනකුත් මං ලෑස්ති කරලා දෙන්න. අනේ එහෙම පුළුවන් නම් ලොකු උදව්වක්. ඉන්නකෝ මං ලෑස්ති කරලා දෙන්න. නෝනේ මට අද මගේ පරණ යාළුවෙක්ව හම්බ වුණා. එයා මට කිව්වා එයාගේ කඩවල් දෙක තුනක්ම අපේ පුතාගේ විශ්වවිද්‍යාලේ හරිය තියෙනවා කියලා. ඉතින් මට එකකින් රස්සාවක් අරන් දෙන්නම් කිව්වා. ඒ වගේම අපි දෙන්නට ඉන්න තැනකුත් ලෑස්ති කරලා දෙන්නම් කිව්වා. අනේ මහත්තයා ඒක කොච්චර හොඳද? එතකොට අපේ පුතාට බෝඩින් ගාන ඉන්න ඕනේ නැහැ. අපි ඉන්න තැන ඉඳලම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් නේද? ඔව් නෝනේ ඒක තමයි මාත් හිතුවේ. එතකොට ඉතින් බෝඩින් ගාස්තු ගෙවන්න ඕනේ නෑනේ. ඔන්න ඉතින් දවස් කීපයකින් අම්මයි තාත්තයි ඒගොල්ලන්ට අලුතෙන් හම්බ වෙච්ච තැනට ඒ දෙන්න ගියා. ඒක නෙමෙයි මහත්තයා. පුතාගේ බෝඩින් පැත්තෙන් ගිහිල්ලා පුතත් එක්ක දැන් කතා කරලා එහෙම ආවනම් හරි නේද? ඒක තමයි නෝනේ මාත් බැලුවේ. ඒත් මං යනවට පුතා කැමති වෙයිද දන්නේ නෑ දැන් ප්‍රශ්නයක් නෑ. දැන් ඉතින් පොඩක් ලොකුයිනේ. ඉතින් මහත්තයා ගිහිල්ලා කතා කරලා එන්න හවස් වරුවේ. නෝනේ එහෙනම් මං හවස් වරුවේ ගිහිල්ලා එන්නම්කෝ. ඔන්න ඉතින් තාත්තා පුතාගේ බෝඩිම පැත්තට හවස් වරුවේ ගියා. පුතේ තරිදු පුතේ ඔයා ගෙදර ඉන්නවද? මම මේ තාත්තා. අයියෝ තාත්තා මොකද මේ වෙලාවේ මේ පැත්තේ ආවේ? අයියෝ මගේ යාළුවෝ එහෙම දැක්කොත් එහෙම මට වස ලැජ්ජාව වෙන්නේ. ඩග්ගාලා පහළට ගිහිල්ලා තාත්තව යවන්න ඕනේ. තාත්තේ ඔයා මොකද මෙහෙ කරන්නේ? පුතේ මට මෙහෙන් රස්සාවක් හම්බ වුණා. අම්මටයි මටයි ඉන්න තැනකුත් හම්බ වුණා. ඉතින් මම මේවන්ට කියන්න ආවේ දැන් ආයවා මේ බෝඩිමේ ඉන්න ඕනේ නෑ. අපි ඉන්න තැන ඉඳලම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. අනේ තාත්තේ මට දැන් වැඩ ගොඩක් වැඩි. ඒ හින්දා මට තැන් තැන් වල ගිහිල්ලා ඉන්න බෑ. මම මේ බෝඩිමේ ඉඳලම යාළුවොත් එක්ක වැඩ කරන්න ඕනේ. ඒ හින්දා තාත්තා දැන් යන්න. මං ওই තැනට එන්නේ නෑ. හැබැයි පුතේ මං කියන විදිහට කරොත් එහෙම බෝඩින් ගාස්තු ගෙවන්න ඕනෙත් නෑ. අනික අපි ඉන්න තැන විශ්වවිද්‍යාලයට ළඟයි. අනේ තාත්තේ මට ওই තැන් තැන් වල ඉන්න බෑ. මම මේ බෝඩිමේම ඉන්න. තාත්තට සල්ලි දෙන්න බැයි නම් කියන්න. අනේ නෑ පුතේ. එහෙම ප්‍රශ්නයක් නෑ. මම මේ කිව්වේ එතකොට ඉතින් අපි තුන් දෙනාම එකටනේ ඉන්නේ. අනේ තාත්තේ දැන් කරුණාකරලා යන්න. මං ওই තැනට එන්නේ නෑ. අනේ කරුණාකරලා දැන් මෙතනින් යන්න. මගේ යාළුවොත් දැකි. හොඳයි පුතේ මම යන්න. ඔයා අම්මා බලන්නවත් ඒ පැත්තේ ඇවිල්ලා යන්නකෝ. අසරණ තාත්තා ආපහු ගෙදර ගියා. නෝනේ
පුතානම් අපි ඉන්න තැනට එන්න වැඩි කැමැත්තක් නෑ වගේ. ඔය කිව්වට මහත්තයා පුතාට නිමාඩුවක් හම්බුනාම මේ පැත්තේ ඇවිල්ලා යයි. මහත්තයා බය වෙන්න එපා. පුතා කවදාවත් අපිව අමතක කරන්නේ නෑ. අම්මේ කොහොමද ඉතින්? වරදක් නෑ පුතේ. හොඳින් ඉන්නවා. පුතාට කොහමද? මාත් හොඳින් ඉන්නවා අම්මේ. මම මේ කියන්න ආවේ මට මෙතන ඉඳලා විශ්වවිද්‍යාලයට යන්න බෑ. මං යාළුවොත් එක්ක පාඩම් වැඩ කරගන්නත් ඕනනේ. මට නිමාඩුවක් හම්බුනාම මං අම්මව බලලා යන්න එන්න. හොඳයි පුතේ. එහෙනම් අම්මේ මං ගිහිල්ලා එන්නම්. අනේ පුතේ මොනවාරි කාලා යන්න. මට කකා ඉන්න වෙලාවක් නෑ අම්මේ. මං යනවා. මං නිමාඩු වෙලාවක එන්නම්කෝ. ඔන්න ඔය විදිහට කාලය ගත වුණා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා පුතා උපාධිය අරගත්තා. උපාධිය අරගෙන රස්සාවකට ඈත නගරයකට ගියා. අනේ නෝනේ දැන් පුතා රස්සාවට ගිහිල්ලා අවුරුදු 5ක් විතර වෙනවා. ඒත් තාම පුතා ගැන අපිට කිසිම ආරංචියක් නැහැනේ. අඩු ගානේ මේ ළමයා අපිට ලියුමක්වත් එවන්නේ නැහනේ. අනේ මහත්තයා පුතාට මොකක් හරි කරදරයක්ද දන්නේ. ඒක තමයි නෝනේ. කිසිම ආරංචියක් නැහනේ. දවසක් තාත්තට පාරේදී තමන්ගේ පුතාගේ බෝඩිමේ හිටපු යාළුවෙක්ව හම්බුණා. මාමේ මාමට මාව මතකද දන්නේ නැහැ. මං තරිඳු එක්ක එකම බෝඩිමේ හිටියේ. අනේ පුතේ මට පුතාව නම් මෙච්චර මතක නැහැ. ඒත් අපේ පුතා දැන් රස්සාවට ගිහිල්ලා අවුරුදු 5ක් විතර වෙනවා. තාම පුතා ගැන ආරංචියක් නැහැ. පුතා හරි අපේ පුතා ගැන මොන හරි දන්නවද? මොනවද මාමේ මේ කියන්නේ? තරිඳු මේ නගරෙම ජීවත් වෙන්නේ. එයා කසාද බඳලා යාට දැන් ළමයෙකුත් ඉන්නවා. මාමලා මේ ගැන දන්නේ නැද්ද? අනේ පුතේ අපි ওই ගැන කිසි දෙයක් දන්නේ නැහැ. පුතා ඔය කියන්නේ ඇත්තද? ඔව් මාමේ. ඕන්නම් මං එයාගේ ගෙදර තියෙන දැනත් ඔයාට කියන්න. ඉතින් මේ පුතාගේ යාළුවා තාත්තට එයා ඉන්න තැන්වල ඔක්කොම විස්තර ටික කිව්වා. නෝනේ අපේ පුතා ගැන මට ආරංචියක් හම්බුණා. ඇත්තද මහත්තයා? මොකක්ද ඒ? මට අද පුතාගේ යාළුවෙක්ව පාරදී හම්බුණා. ඒ ළමයා කීපු විදිහට නම් අපේ පුතා මේ නගරෙමයි ඉන්නේ. ඒ වගේම එයා කසාද බඳලා යාට දැන් ළමයෙකුත් ඉන්නවලු. මොනවා? ඇත්තමද මහත්තයා ඔය කියන්නේ? ඔව් නෝනේ. ඒ ළමයා අපේ පුතත් එක්ක එකම බෝඩිමේ හිටපු එක්කෙනෙක්. එයා කවදාවත් බොරු කියන්නේ නැහැ. එයා පුතාගේ ගෙදර තියෙන දැනත් මට කිව්වා. අනේ ඇත්තද? අනේ මහත්තයා ගිහිල්ලා පුතාට කතා කරලා එන්නකෝ. නෝනේ මං ගිහිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ. නෝනා ගිහිල්ලා කතා කරන්න බැයිද? අනේ මට මේ ධනි සමාරුවත් එක්ක කොහෙවත් යන්න බෑ. අනේ මහත්තයා ගිහිල්ලා පුතාට කතා කරන්නකෝ. එහෙනම් මං ගිහිල්ලා පුතාට කතා කරන්නම්කෝ. තාත්තේ ඩක් මෙහාට එන්නකෝ. අනේ තාත්තේ කවුද? අමුතු මිනිස්සෙක් අපේ ගෙදර ඉස්සරහා ඉන්නවා. පොඩ්ඩක් බලන්නකෝ. පොඩ්ඩක් ඉන්න දුවේ. මං බලලා එන්න. මොනවා තාත්තා කොහමද මං ඉන්න තැන දැනගත්තේ? පුතාගේ යාළුවෙක් මට කිව්වේ පුතාට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. හැබැයි තාත්තා මෙහෙ එනවට මං කැමති නෑ. අනේ අයි පුතේ එහෙම කියන්නේ. ඔයා තාම වෙනස් වුනේ නැද්ද? තාත්තේ බලන්න මගේ දුවත් තාත්තව දැකලා හොඳටම බය වෙලා. අනේ තාත්තේ මේ පැත්තේ එන්න එපායි. පුතා ගැන පහුගිය අවුරුදු 5ෙම කිසිම ආරංචියක් තිබ්බේ නැති හින්දා මම පුතාව බලන්න ආවේ. හරි දැන් දැනගත්තානේ. කරුණාකරලා මෙතන යන්න. හොඳයි පුතේ. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. තාත්තා දුකෙන්ම ආපහු ගෙදර ගියා. දවසක් තරිඳු එයාගේ යාළුවව හම්බෙන්න එයාගේ ගෙදරට ගියා. කමල් කොහොමද ඉතින්? ඉඳින් ඉන්නවද? මට නම් වරදක් නෑ.
ඕගොල්ලන්ගේ තාත්තාවද ආව හම්බ වෙන්න? ඔව් ආවා. ඔයාද තාත්තට අපේ ගෙදර තියෙන දැන කිව්වේ? ඔව් මම තමයි කිව්වේ. ඇයි ඔයාගේ අම්මටයි තාත්තටයි මෙහෙම සලකන්නේ? ඒ මිනිස්සු දෙන්න ඔයාට උගන්වන්න කොච්චර මහන්සි වුණාද? මේ බලන්න. මට පොඩි කාලේ ඉඳලම අම්මයි තාත්තයි හිටියේ නෑ. ඒ වුණාට ඔයාගේ අම්මයි තාත්තයි හොඳට ඉන්නවා. ඒත් ඔයාට ඒ දෙන්නගේ කිසිම වටිනාකමක් නැහැ. දැන්වත් කරුණාකරලා ගිහිල්ලා ඒ මිනිසුන්ට කතා කරන්න. යාළුවා කියපු කතාව හින්දාම තරිඳුට අම්මවයි තාත්තවයි බලන්න යන්න හිතුණා. ඉතින් තරිඳු අම්මවයි තාත්තවයි බලන්න ඒගොල්ලන්ගේ ගෙදරට ගියා. අනේ අම්මේ කොහොමද ඉතින්? ගොඩ කාලෙක ඉන්නේ දැක්කේ. කොහොමද විස්තර? අනේ පුතේ, ඔයාගේ නෝනවයි ළමයෝ එක්ක ආවේ නැත්තේ? මට ඒ දෙන්නව බලන්න හරි ආසයි. හරි අම්මේ මං ඒ දෙන්නවත් එක්කන් එන්නම්කෝ ආය දවසක. කොහොම මේ තාත්තා පේන්නේ නැහනේ. අනේ පුතේ, තාත්තා ඔයාව හම්බ වෙන්න ආව නේද? ඊට සතියකට විතර පස්සේ තාත්තා නැති වුණා. මට ඔයාට කියන්න විදිහක් තිබ්බේ නැහැ. ඔයාගේ ගෙදර තියෙන තැනක්වත් මං දන්නේ නැහනේ. ඉතින් මං තනියම ඔසං කළ යුතු ටික සිද්ධ කරා. අනේ අම්මේ මට සමාව වෙන්න අම්මේ. ඔය දෙන්නට මං සලකපු විදිය හරිම වැරදි. දැන් ඉතින් ඌව කතා කරලා වැඩක් නෑ පුතා. ඒක නෙමෙයි. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. මොකක්ද අම්මේ? ඔයා තාත්තට අකමැති වුණේ තාත්තගේ ඇහැ හින්දා නේද? ඇත්තටම තාත්තගේ ඇහැට එහෙම වෙන්න හේතුව ඔයා. ඔයා පොඩි කාලේ ළමයි වගේක් අපේ ගෙදර ඉස්සරහා සෙල්ලම් කර කර ඉන්නකොට ඒ කට්ටියගේ බෝලේ ඇවිල්ලා ඔයාගේ ඇහි වැතුණා. දොස්තර මහත්තයා කියපු විදිහට ඔයාගේ ඇහැ හොද කරන්න තිබ්බ එකම ක්‍රමය ඇහැ අත්ත කරන එක. ඉතින් තාත්තා එයාගේ ඇහැ ඔයාට දුන්නා. ඉතින් ඒකයි තාත්තා ඔයාට යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්න දුන්නේ නැත්තේ. ආයෙ ඔයාට අනතුරක් වෙයි කියලා. අනේ අම්මේ ඇයි ඔයා මට මේ ගැන කලින් කිව්වේ නැත්තේ? මොනවා කරන්නද පුතේ? තාත්තා ඔයාට මේ ගැන කියනවට කැමති වුණේ නැහැ. අනේ මට 10 වාරයක් සමා වෙන්න අම්මේ. අනේ මට සමා වෙන්න තාත්තේ.